හරි. මේක පොත කොටස් කියන එක පොතක් ගත්තම පොතක අඩංගු කොටස් මොකක්ද කියලා. පොත කොටස් වලදී පළවෙනි කොටස අන්තර්ගතයේ පෙරපිටු, ඊළඟට දෙවෙනි තියෙන අන්තර්ගතයේ, තුන්වෙනි තියෙන අන්තර්ගතයේ පසුපිටු. අන්තර්ගතයේ පෙරපිටු කියන්නේ පොතක මේ මූල කොටස. අන්තර්ගතය කියන්නේ කතා පටන්ගෙන විෂයක් හෝ කතාවක් පටන්ගෙන ඒක අවසාන වෙන එක අන්තර්ගතය. අන්තර්ගතයේ පසුපිටු කියලා තියෙනවා. ඒකේ විස්තර ටික මෙතන තියෙනවා. මේක තමයි පොතක කොටස් තුනක් වෙන්නේ. සාමාන්‍යයෙන් නවකතා, කෙටි කතා, පරිවර්තන වල වගේ පොත්වලදී අන්තර්ගතයට පෙරපිටු විතරයි තියෙන්නේ. විෂය පොත්වල විතරයි අන්තර්ගතයට පසුපිටු තියෙන්නේ. ඒ කොටස් ටික තමයි මේ